මේ වීඩියෝ එක බලන ඔයාව සාදරයෙන් පිළිගන්නවා කල්ලාර බ්‍රෝ YouTube channel එකට. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝවත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ YouTube එක හරහා කොහොමද ලේසියෙන්ම අපි හිතන ඕනෑම AI වීඩියෝ එකක් තප්පර කිහිපයක් ඇතුළත නොමිලේම ජෙනරේට් කරගන්න විදිය ගැන. ඉතින් මේ හරහා අපිට වීඩියෝ එකේ වගේම background music සහිත වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද YouTube එක හරහා AI වීඩියෝ එකක් ලේසියෙන්ම ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මුලින්ම ඔයා YouTube app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන plus icon එක. ඉතින් මේ plus icon එක උඩ මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට short කියන තැන select කරගන්න. දැන් ඔයාලට මේ විදිහ අලුත් icon එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ YouTube app එකේ මේ විදිහ icon එකක් පෙන්වන්නේ නැත්නම් ඔයාගේ YouTube app එක Google Play Store එක හරහා update කරගන්න. ඉතින් update කරගත්තෙන් පස්සේ ඔයාලට මේ විදිහට icon එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ icon එක touch කරගන්න. දැන් අපිට මේ විදිහ interface එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ විදිහේ AI effect ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හරහාත් අපිට පුළුවන් ලේසියෙන් AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඒ වගේම අපිට මේ විදිහ tool කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන පළවෙනි tool එක තමයි create video කියන tool එක. මේ හරහා අපිට පුළුවන් prompt එකක් දීලා කැමති විදිහට වීඩියෝ ජෙනරේට් කරගන්න. ඔයා මේ විදිහට මේ tool එකට ගියයින් පස්සේ ඔයාට පුළුවන් කැමති prompt එකක් type කරගන්න. ඉතින් ඔයා හිතන විදිහේ prompt එකක් ඔයාට English වලින් හදාගන්න අමාරු නම් ඔයාට පුළුවන් ChatGPT use කරලා ලේසියෙන්ම prompt එකක් හදාගන්න. ඉතින් මේ විදිහට මම හදාගත්ත පොඩි prompt එකක් add කරගන්නවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට add image කියලා තියෙනවා. ඉතින් මේ හරහා අපිට පුළුවන් අපිට අවශ්‍ය නම් අපේ ගෑලරියේ තියෙන ෆොටෝ එකක් මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න ලේසියෙන්ම. ඉතින් මට අවශ්‍ය නැති නිසා මම මෙතන දැන්ට ෆොටෝ එකක් ඇඩ් කරගන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට create video කියන තැන ඔයාලා ටච් කරගන්න. ඉතින් මේ විදිහට අපේ වීඩියෝ එක create වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් තප්පර 15ක් 20ක් වගේ ඇතුළත අපේ වීඩියෝ එක create වෙනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ඉතින් sound add කරලා ගොඩක් ලස්සනට generate කරලා දීලා තියෙනවා අපිට. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක play කරලා. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් මේ විදිහට ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක දීලා ඔයාගේ ෆෝන් එකට ලේසියෙන්ම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එක මේ next කියන ඔප්ෂන් එක දීලා ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට music add කරලා ඒ වගේම ඔයා කැමති විදිහට edit කරලා මේ වීඩියෝ එක YouTube එකේ short video එකක් විදිහට ලේසියෙන්ම upload කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරහා මම ක්‍රියේට් කරගත්ත වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් මේ විදිහට. සල්ලි තියෙනවා නම් වඳුරෙක් හරි කමක් නැහැ සීයේ. මං නම් වඳුරෙක් නෙවෙයි නංගි. මං කමක් නැහැ. යමුකෝ අපි අර පැත්තට. ඉතින් මෙතන තියෙන දෙවෙනි tool එක විදිහට අපිට බලා ගන්න පුළුවන් make me move කියන tool එක. ඉතින් මේ හරහා අපිට පුළුවන් අපේ photos AI effect එකක් use කරගෙන ලේසියෙන්ම සජීවීකරණය කරගන්න. ඔයා මේ tool එකට ගියයින් පස්සේ මේ විදිහ effect කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම මෙතන තියෙන ඔයා කැමති effect එකක් select කරගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන අපේ full body photo එකක් add කරන්න කියලා තියෙනවා. ඉතින් මෙතනින් මම gallery එකට ගිහිල්ලා gallery තියෙන full body photo එකක් මේ විදිහට add කරගන්නවා. ඉතින් photo එක add කරගත්තෙන් පස්සේ මේ විදිහට මම send කරගන්නවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් කලින් වගේම අපේ වීඩියෝ එක create වෙන විදිය. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම select කරගත්ත effect එකට අදාළව මම add කරගත්ත photo එක වීඩියෝ එකක් විදිහට generate වෙලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එකක් download කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ විදිහට මේ වීඩියෝ එක save device option එක හරහා ලේසියෙන්ම download කරගන්න ඔයාගේ gallery එකට. ඒ වගේම මේ done කියන option එක හරහා අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට මේ වීඩියෝ එක edit කරගෙන YouTube එකේ short video එකක් විදිහට upload කරන්න. ඉතින් මෙතන තියෙන තුන්වෙනි tool එක තමයි photo to video කියන tool එක. ඉතින් මේ හරහා ඔයාට පුළුවන්
ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාගේ ෆොටෝ වලින් ලස්සනට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මේ ටූල් එකට ගියයින් පස්සේ අපිට මුලින්ම අපේ ගැලරි එක ඕපන් වෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ ගැලරි එකෙන් අපිට ජෙනරේට් කරගන්න අවශ්‍ය ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එකට ගැලපෙන විදිහට YouTube එක හරහා ප්‍රොම්ප්ට් කිහිපයක් මේ විදිහට ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාලා කැමති ප්‍රොම්ප්ට් එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න. ඉතින් දැනට මම මෙතන තියෙන ප්‍රොම්ප්ට් එකක් මේ විදිහට සිලෙක්ට් කරගෙන සෙන්ඩ් කරගන්නවා. ඉතින් කලින් වගේම අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකක් ජෙනරේට් වෙන විදිය. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක අපි සිලෙක්ට් කරගත්ත ෆොන්ට් එකට අදාළව වීඩියෝ එකක් විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ හරහා අපි කැමති ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගෙන වීඩියෝ එකක් ජෙනරේට් කරගෙන ඉතින් මම මේ විදිහට මම ක්‍රියේට් කරගත්ත ප්‍රොම්ප්ට් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් අපි බලමු මේ ප්‍රොම්ප්ට් එක සෙන්ඩ් කරගෙන ඉතින් මම මේ විදිහට මේ ප්‍රොම්ප්ට් එකක් සෙන්ඩ් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම අපේ වීඩියෝ එක ක්‍රියේට් වෙන විදිය. ඉතින් වීඩියෝ එක ක්‍රියේට් වුණායින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක මේ විදිහට. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක ප්ලේ කරගෙන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙත් ලස්සනට සවුන්ඩ් එක ඇඩ් කරලා වීඩියෝ එක ක්‍රියේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේ ටූල් එක හරහා මම ක්‍රියේට් කරගත්ත වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. කොහොමද කොල්ලනේ? ඉතින් මම හොඳින් ඉන්නවා. ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නවද? ඉතින් මේ විදිහට අපිට තවත් ටූල් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඉමේජ් කියන ටූල් එක. ඉතින් මේ හරහා අපිට පුළුවන් අපි කැමති ප්‍රොම්ප්ට් එකක් දීලා ලේසියෙන්ම ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මේ විදිහට අපිට මේ ටූල් එකට ගියයින් පස්සේ අපිට පුළුවන් ප්‍රොම්ප්ට් එකක් දෙන්න. ඉතින් අපි කැමති ප්‍රොම්ප්ට් එකක් මෙතෙන්ට ඇඩ් කරගත්තයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට මේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න ඕන ස්ටයිල් එක සිලෙක්ට් කරන්න එනවා. ඉතින් මෙතන ඔයාලා කැමති ස්ටයිල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ක්‍රියේට් කියන ඔප්ෂන් එක දීලා අපිට කැමති විදිහේ ෆොටෝස් මේ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ෆොටෝස් කිහිපයක්ම ජෙනරේට් වෙලා තියෙනවා අපේ ප්‍රොම්ප්ට් එකට අදාළව. ඉතින් මෙතනින් ඔයාලා කැමති ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක යටින් ක්‍රියේට් වීඩියෝ කියලා තියෙනවා. ඉතින් එතනින් ඔයාලා ටච් කරගත්තයින් පස්සේ ඔයාලට කලින් වගේම වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන් මේ හරහා. ඒ වගේම මේ ෆොටෝ එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ විදිහට save to device හරහා මේ ෆොටෝ එක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපිට අවසාන ටූල් එක විදිහට බලා ගන්න පුළුවන් background කියන ටූල් එක. ඉතින් මේ ටූල් එක හරහා අපිට පුළුවන් අපිට අවශ්‍ය ලස්සන background එකක් prompt එකක් දීලා create කරගන්න. ඉතින් මේ ටූල් එකට ගියයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මුලින්ම අපිට prompt එකක් add කරන්න තියෙනවා. ඉතින් ඔයා කැමති prompt එකක් add කරගෙන ඔයාට පුළුවන් මේ ටූල් එක හරහා කලින් වගේම ලස්සන background එකක් create කරගෙන ඒ create කරගත්ත background එක ඕනම් වීඩියෝ එකක් විදිහටත් create කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහ ලස්සන AI වීඩියෝ YouTube එක හරහා free generate කරගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයා මේ create කරගන්න වීඩියෝ short video විදිහට YouTube එකට upload කරන්න. එහෙම නැත්නම් FB එකට upload කරන්න. ඉතින් මේ ඔයා generate කරගන්න වීඩියෝ වලට කිසිම copyright ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් ඒ වගේම මේ වීඩියෝ එකේ මොන හරි ඔයාලට අපහැදිලි තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. තාමත් අපේ කල්ලාර බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.